අයබෝවන් අපි ගිය සතියක කතා කරා හොටෙල් වල තියෙන පොසිෂන් ගැන. එතකොට ඒකෙදී මම කියන කිචන් එක ගැන කලින් වීඩියෝ එකක් කරා. ඒ වගේම එතකොට අනිත් හොටෙල් වල තියෙන ඩිපාර්ට්මන්ට් ගැන, ඒ කියන්නේ F&B කිචන්, ෆ්‍රන්ට් ඔෆිස් ඒ වගේ දේවල් ගැන එකක් කරා. මම ඊට පස්සේ කිව්වා මට පුළුවන් වෙලාවකට අනිත් ඩිපාර්ට්මන්ට් ගැන පොඩි හැඳින්වීමක් කරන්නම් කියලා. අද තීරණය කරා ෆයිනෑන්ෂල් ඩිපාර්ට්මන්ට් එක. එහෙම නැත්නම් ඇකවුන්ට්ස් ඩිපාර්ට්මන්ට් එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මොකද අපි ගත්තොත් එහෙම වෙන ආයතන, ඒ කියන්නේ හෝටල් ක්ෂේත්‍රයේ ඇරුණාම වෙන තියෙන ආයතනවල ෆයිනෑන්ෂල් ඩිපාර්ට්මන්ට් එක හෝ ඇකවුන්ට්ස් කියන්නේ දෙකම එකයි. දැන් ගොඩක් තැන්වල හඳුන්වන්නේ ඉස්සර නම් ඇකවුන්ට්ස් කියලා කිව්වේ. දැන් ඇත්තටම ගොඩක් තැන්වල ෆයිනෑන්ෂල් කියලා තමයි ඇකවුන්ට්ස් ඩිපාර්ට්මන්ට් එකට හඳුන්වන්නේ. එතකොට දැන් ඒ කියන්නේ අපි වෙන ආයතන ගත්තාම ඒ වගේ තියෙන පොසිෂන් වලට වැඩිය ගොඩක් වෙනස්. ඒ කියන්නේ අපි ගමු රාජ්‍ය ආයතනයක ගත්තත් වෙන ප්‍රයිවට් හොස්පිටල් එකක හරි මොනවා බැංක් එකක හරි බැංක් වල නම් ලොකු වෙනසක් තියෙනවා. බැංක් කිව්වම ඔක්කොම නිකන් ෆයිනෑන්ෂල් වගේනේ යන්නේ. ඒ අරන් අපි වෙන මොන හරි කම්පැනි ගත්තාම ගාමන්ට් හරි මොන හරි ට්‍රේඩ් වල ගත්තාම ඊට වැඩිය හොටෙල් ට්‍රේඩ් එකේ තියෙන එක වෙනස්. ඒ කියන්නේ මේ පොසිෂන් යන විදිහ වෙනස්. මොකද අපි දැන් සමාජයට එළිය සමාජයට කියලා කොහේ හරි ගියද්දි කට්ටියට තේරුම් කරන්න අමාරුයි මොනවද තියෙන්නේ කියලා. මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. අපි ගත්තාම හොටෙල් එක ඒකත් අර කිචන් එකේ වගේ තමයි. ඒ කියන්නේ ආයතන ලොකු වෙන්න ඒක පොඩි වෙන්න යන පොසිෂන් වෙනස් වෙනවා. එකක් ගත්තාම අපි දැන් ගියමු ලොකුම කම්පැනියක් ගත්තාම ඒකේ ඉහළින්ම ඉන්නේ ෆයිනෑන්ෂල් ඩිරෙක්ටර් කියන කෙනා. එතකොට සමහරක් කම්පැනි වල මම දැකලා තියෙනවා GM ෆයිනෑන්ස් කියලා එක්කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ යාන ෆයිනෑන්ස් ඩිරෙක්ටර්ට පල්ලෙහෙන් ඉන්නේ. ඒ වගේ පොසිෂන් උත් තියෙනවා. සාමාන්‍ය ෆයිනෑන්ස් ඩිරෙක්ටර් එක තමයි ලොකුම කියන්නේ චේන් හොටෙල්ස් වල වගේ ඉන්නේ. ඊට පස්සේ අපි කිව්වොත් ඉන්නවා ගෲප් ෆයිනෑන්ෂල් මැනේජර් ඉන්නවා. ඊට පස්සේ අපි දැන් ඒ කියන්නේ ගෲප් ෆයිනෑන්ෂල් මැනේජර් කියන මුළු හොටෙල් ඔක්කොගේම වගේ බලන්නේ යා. ඒ කියන්නේ චේන් හොටෙල්ස් වල කියන්නේ බ්‍රාන්චස් ගොඩක් තියෙන වගේ. ඊට පස්සේ ඉන්නවා චීෆ් ෆයිනෑන්ෂල් ඔෆිසර් කියලා ඉන්නවා. ඊට අමතරව එයාටත් පල්ලෙහෙන් ඉන්නවා. එතකොට ෆයිනෑන්ෂල් මැනේජර් කියලා ඉන්නවා. ඒ කියන්නේ සමහර තැන්වල ෆයිනෑන්ෂල් ඔෆිසර් කියලා ඉන්නවා, ෆයිනෑන්ෂල් මැනේජර් කියලා ඉන්නවා. ඊට පස්සේ පොසිෂන් එකකට අපි දැන් ඒකේ චේන් හොටෙල්ස් වලනේ. අපි දැන් ගමු හොටෙල් එකක් ඇතුලේ කොහොමද තියෙන්නේ කියලා අපි ඉස්සරලා පැහැදිලි කරගමුකෝ. හොටෙල් එකක ඉන්න පුළුවන්, ලොකු හොටෙල් එකක නම් ඉන්න පුළුවන් ෆයිනෑන්ෂල් මැනේජර් හෝ කන්ට්‍රෝලර්. දෙකම සාමාන්‍යයෙන් එකම කැටගරි එකට වගේ තමයි යන්නේ. ෆයිනෑන්ෂල් මැනේජර් කියන ෆයිනෑන්ෂල් කන්ට්‍රෝලර් කියනවා. ඊට පස්සේ ඉන්නවා ඇකවුන්ටන්ට්, චීෆ් ඇකවුන්ටන්ට් කියනවා. ඒකත් සමහරක් ආයතනවල ඒ කියන්නේ දැන් ටිකක් වගේ පොඩි හොටෙල් එකක් වගේ ගත්තොත් ඒකේ ඇකවුන්ටන්ට් තමයි ෆයිනෑන්ෂල් ඩිපාර්ට්මන්ට් එකේ හෝ ඇකවුන්ට් ඩිපාර්ට්මන්ට් එකේ ඉහළින්ම ඉන්න එක්කෙනා. ඊට පස්සේ ඇකවුන්ටන්ට් පස්සේ ඉන්නේ ඇසිස්ටන්ට් ඇකවුන්ටන්ට් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඇකවුන්ට් එක්සිකියුටිව් කෙනෙක් ඉන්න පුළුවන්. එතකොට ඇකවුන්ට් එක්සිකියුටිව්ට පස්සේ ඉන්නවා ඒ කියන්නේ අපි කියමුකෝ ඒකත් හොටෙල්ෙන් හොටෙල්ලට වෙනස් වෙන කෙනෙක්. විධායක ශ්‍රේණියේ නිලධාරීලා. ඒ කියන්නේ එක්සිකියුටිව්ලා කියලා ගත්තාම සමහර තැන්වල කස් කන්ට්‍රෝලර් කියන පොසිෂන් එකක් තියෙනවා. එතකොට ඉන්කම් ඔඩිටර් කියන පොසිෂන් එකක් තියෙනවා. ඒවා සමහර තැන්වල එක්සිකියුටිව් වෙන්න පුළුවන්, සුපර්වයිසර් ලෙවල් යන්න පුළුවන්. ඊට අපි එහෙම ගත්තොත් කොස් කන්ට්‍රෝල් ඉන්නවා. මොකද දැන් කොස් කන්ට්‍රෝල් කියන එක ගොඩක් ආයතනවල නැහැ. හොටෙල්ස් වල තමයි මම දන්න විදිහට ගොඩාක්ම තියෙන්නේ. මම දන්න විදිහට තව පොඩි සමහරක් ආයතනවල තියෙන දෙයක්. හැබැයි කොස් කන්ට්‍රෝල් කියන පොසිෂන් එක තියෙන්නේ හොටෙල්ස් වලම තමයි. ඊට අමතරව ඉන්න කොස් කන්ට්‍රෝල් ඉන්නවා. ඊට පස්සේ ඉන්කම් ඔඩිටර් ඉන්නවා. ඊට පස්සේ ඉන්නවා ගොඩක් කලස් මේ කියන්නේ කොස් කන්ට්‍රෝල්ට උඩින් ඉන්න පුළුවන් ඇකවුන්ට් එක්සිකියුටිව් කියන පොසිෂන් එක. සමහරට ඇකවුන්ට් කොස් කන්ට්‍රෝල් එකේ ලෙවල් එක වෙන්න පුළුවන්. මොකද කොස් කන්ට්‍රෝල් එක්සිකියුටිව් පොසිෂන් එකේ ඉඳත් ඇකවුන්ට් එක්සිකියුටිව් කොස් කන්ට්‍රෝල් දෙන්නම එක ලෙවල් එකේ ඉන්නේ. සමහර තැන්වල ඒක ඇකවුන්ට් එක්සිකියුටිව් කෙනෙක් ඉන්නවනම් එයාට පල්ලෙහෙන් ඉන්න පුළුවන්.
ඊට පස්සේ ඉන්නවා account receivable කියලා. දෙන එක අපි කියමුකෝ account receivable හරි debtors controller කියලා. හරි එයාගෙන් එන්නේ අපි කම්පැනියට ක්‍රෙඩිට් කස්ටමර්ස් ලගේ පේමන්ට් බලන එක. එතකොට අපි කියමුකෝ බිල් එන්න කලින් ප්‍රොෆෝම් මොනවාරි බුකින් එකක් එන්න කලින් ප්‍රොෆෝම් ඉන්වොයිස් දාන එක කියන්නේ රිසිවබල් පැත්ත තනිකර එයා බලන්නේ. ඊට පස්සේ ඉන්නවා account payable කියලා. account payable කියන්නේ එයා විල පේමන්ට් සම්බන්ධ ඒ කියන්නේ චෙක්ස් ඉෂුව කරන ඒවා, සප්ලයර්ස්ලට පේමන්ට් කරන ඒවා, සැලරි සම්බන්ධයේ දේවල් එයා ඒ කියන්නේ සැලරි පේමන්ට් කරන වගේ දේවල් එහෙම එයා තමයි කරන්නේ. පේමන්ට් පැත්ත. ඒ කියන්නේ payable receivable කියලා දෙපැත්තට බෙදෙනවා account එක. ඊට පස්සේ ඉන්නවා නයිට් ඔඩිටර් කියලා එකක්. දැන් කොස් කන්ට්‍රෝලර් එකේ නයිට් ඔඩිටර් කියන එකයි තමයි ගොඩක් හොටෙල් වල විශේෂත්වය තියෙන. නයිට් ඔඩිටර් කියන්නේ දැන් ගොඩක් වෙලාට අපිට උනත් සාමාන්‍ය රජ ආයතනයට ගියොත් අපි දිනන ෆෝම්ස් පුරවන්නේ ඒ වගේ තැන් වලට ගියාම මේ ගැටලුවක් එනවා මේ ඇවිල්ලා තියෙන ඇත්තටම මේ කොස් කන්ට්‍රෝලර් කියලා ලියන්නේ කොහොමද? එතකොට සිංහලෙන්. එතකොට මේ නයිට් ඔඩිටර් කියන එක තමයි ගොඩක්ම ගැටලුව ඇවිල්ලා තියෙන්නේ. කොහොමද මේ නයිට් ඔඩිටර් කියන එක ලියන්නේ කියලා. මේ සිංහලෙන් ලියන එක ඇත්තට ඉතින් ලොකු ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. ඇත්තට ඉතින් නයිට් ඔඩිටර් කියලා පොසිෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ එයා තමයි වෙලේ ඉන්වොයිස් කියන එක නයිට් ඔඩිටර් ගෙන් වෙන දෙයක් තමයි. අපි ගත්තොත් හොටෙල් එකට එන බිල්ස් එනවා. එතකොට රූම් වල කියන්නේ GRC කියලා දෙන ඒවා චෙක් කරන එක තමයි නයිට් ඔඩිටර් එකේ පාර්ට් එක. නයිට් ඔඩිටර්ට අමතරව ඉන්නවා සමහර තැන්වල නයිට් ඔඩිටර් කියලා ලෙවල් එකේම නැත්නම් ඊට ටිකක් උඩින් ඉන්නවා ඉන්කම් ඔඩිටර් කියලා පොසිෂන් එකක්. එයාත් ඔය රෙවෙනියු කියන්නේ සේල් ඩේලි සේල්ස් රිපෝට් හදනවා. නයිට් ඔඩිටර් එකේ පාර්ට් එකම තමයි. හැබැයි රැට තමයි වැඩ කරන්නේ. දැන් නයිට් ඔඩිටර් එකේ විශේෂත්වය එයා ගොඩක්කට වැඩ ඔක්කොම හොටෙල් එකේ ඩේලි ඔපරේෂන් එකේ වුණාට පස්සේ තමයි එයා බිල්ස් චෙක් කරන්නේ දේවල් වෙන්නේ. එතකොට එයාගෙන් තමයි සිස්ටම් එක කියන්නේ ඩේලි ඩේ එන්ඩින් කියලා දෙයක් තියෙනවා. එතනින් පස්සේ තමයි කියන්නේ ඩේ එන්ඩ් එක වුණාට පස්සේ තමයි ඊළඟ දවසේ සිස්ටම් වල ගොඩක් හොටෙල්ස් වල චේන්ජ් වෙන. මොකද බැංකු වල හරි වෙන වගේ තැන් වල ගොඩක් තැන් රැට වැඩ කරන්නේ නැහැ හොටෙල් එකේ එහෙමනේ. මොනවා හරි උත්සවයක් හරි රූම් එකක් පරක් වෙලා හරි ආවොත් ඒ නිකන් අපි අද දවසේ රූම් එක දවසේ චේන්ජ් කරන්න ඉද තියනවා. නැත්නම් ඔක්කොම සිස්ටම් මෝල්ඩ් වෙනවා. නයිට් ඔයිට් එකේ වැඩි තමයි ඒ ටික ඔක්කොම ආවට පස්සේ අඩුපාඩු තියනද කියලා බලලා ඒක වෙනස් කරගන්න එක. ඊට පස්සේ ඉන්කම් ඔඩිටර්ගේ වැඩේ වල නයිට් ඔඩිටර් එකේ වැඩේම වගේ තමයි. හැබැයි එයාගේ දවල් කාලයේ තමයි ගොඩක් අඩ වැඩ තියෙන්නේ. සාමාන්‍ය දවසේ සේල්ස් එක හදන එක ඒ වගේ දේවල් කරන්නේ යා තමයි. ඒකත් තමයිට නයිට් ඔඩිටර් කියන එකත් සමහර හොටෙල් සුපර්වයිසර් කැටගරි වෙන්න පුළුවන්. නැත්නම් ඊට පල්ලෙහා වෙන්න පුළුවන්. ඊට අමතරව ඉන්න හොටෙල්ස් වල account supervisor කියලා පොසිෂන් එකක් තියෙනවා. සමහරකට account supervisor තමයි ඉන්කම් ඔඩිටර් පාර්ට් එක. AR එක මේකත් මම කරේ කම්පැනි හොටෙල් එකේ ප්‍රමාණය අනුව යාගේ ඩියුටි වෙනස් වෙන්න පුළුවන්. account supervisor කියලා තියෙනවා. account supervisor ඊට පස්සේ තමයි night ඔඩිටර් එන්නේ. ඔයාලා night ඔඩිටර් එක පාර්ට් එක supervisor කරන වෙලාවලුත් තියෙනවා. ඊට පස්සේ ඉන්නවා account ඇසිස්ටන්ට් කියලා පොසිෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ සපෝට් එක දෙන එක තමයි account එකේ දේවල් වලට කරන්නේ. සමහරකට AR එක බලන account ඇසිස්ටන්ට් වෙන වෙලාවලුත් තියෙනවා. ඊට අමතරව පොසිෂන් එක ඊළඟ තියෙන දේ තමයි account associate කියන එක. account associate කියන එක දැන් ඒ කියන්නේ ඉස්සර තිබුණා accounts clerk කියලා පොසිෂන් එකක්. දැන් ඇත්තටම ගොඩක් ආයතන වල accounts clerk කියන එක යූස් වෙන්නේ නැහැ. account associate කියන එක තමයි පාවිච්චි වෙන්නේ. එයාගේ ඩියුටි account එක වැඩවල සපෝට් කරන්නේ. සමහරකට ඔය නයිට් ඔඩිටර් වගේ දේවල් කියන්නේ පොඩි ඒ කියන්නේ අපි දමු කාමර ප්‍රමාණය අඩු දැනක වගේ නම් ඔය නයිට් ඔඩිටර් කියන වැඩේ කරගන්නෙත් එයා තමයි කරන්නේ. ඊට කැෂියර් පොඩි කැෂියරින් පාර්ට් එකක් තියෙනවා නම් ඒක කරන්නේ account associate තමයි. ඊට පස්සේ account associate කලින් ඉන්නවා ජෙනරල් කැෂියර් කියලා. ඒකත් ලොකු කම්පැනි කියන්නේ ලොකු හොටෙල්ස් වල වගේ තියෙන හොටෙල් එකේ කැෂියර්ලාගේ ඔක්කොම ඒ වැඩ බලන්නේ ජෙනරල් කැෂියර් කියන එක. කියන්නේ පේමන්ට් කරන එක පවා බලනවා. ඊට දැන් හොටෙල් එක ගත්තම accounts clerk කියන පොසිෂන් එක දැන් මම නෑ කිව්වනේ. අන්තිමටම වගේ තියෙන්නේ ගත්තාම කැෂියර් කියන්නේ අවුට්ලට් කැෂියර්, ෆ්‍රන්ට් ඔෆිස් කැෂියර් කියන මේ පොසිෂන් එක තමයි තියෙන්නේ. ඊටත්
පල්ලෙහෙන් තියෙන ඉතින් ට්‍රේනින් කැෂියර් කියන එක ට්‍රේනින් එක ඇසෝසියේට් හරි එහෙම පොසිෂන් තියෙනවා. මේ ගොඩක් උළලට ඉතින් ඔය ඒ ටික ගත්තාම ආයතනවල දැන් අර කිචන් වල වගේම තමයි. ඒ කියන්නේ කිචන් වලත් ටික සංකීර්ණයි. මේ පොසිෂන් ගත්තාම ඒවා වෙනස් වෙනවා ගොඩක් account department වල මේ යන කියන්නේ ආයතනයේ කාමර ප්‍රමාණය ඒ වගේ දේවල් සමගට පිහිටීම අනුවත් වෙනවා. මොකද අපි ගත්තොත් රිසෝට් කියන ටයිප් එකේ තියෙන හොටෙල් එකකට වැඩිය සිටි හොටෙල් එකක් කියන එකට පොසිෂන් ගොඩක් යන්න පුළුවන්. මොකද ඒක හිතන ඔපරේෂන් ගොඩක් වෙනවනේ. කියන්නේ ෆන්ක්ෂන් යනවා, ඒ වගේ දේවල් ෆන්ක්ෂන් යනවා, රූම් යනවා, ඒ වගේ හැමදේම වෙන දේවල් තියෙන රිසෝට් එකක් ගත්තාම තියෙන කාමර විකුණන එක වගේ ගොඩක් වෙලාට වෙන්නේ. ඒ වගේ පොසිෂන් ප්‍රමාණය අඩුයි. මොකද එතකොට අර මල්ටි ටාස්කින් එක පොසිෂන් එකෙන් වැඩ ගොඩක් කරනවා මේ කෙනෙක්ගෙන්. දැන් සිටි හොටෙල් වල ඉතින් පොඩ්ඩක් බිසි වෙනවා වැඩි නිසා ඔය මේ කියන පොසිෂන් ගොඩක් බලා ගන්න පුළුවන් සිටි හොටෙල් එක. ඒත් අමතරව ඒ ටික තමයි තියෙන්නේ. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මම පැහැදිලි කරන්නම්. බොහොම ස්තුතියි.